හලෝ ඉතින් කොහොමද? ඔන්න දැන් දවස් 30ක් දාන වීඩියෝ සීරීස් එකේ දෙවෙනි දවසේ යන්නේ. තාම අපි මුල හරිය ඉන්නේ. අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරනවා A level exam ලියලා දැන් රිසල්ට්ස් ආපු ළමයින්ට ගෙදරටලා නිකන් ඉන්න එපා. හොඳ සැලරි එකකට ඔයගොල්ලන්ට ජොබ් එකක් කරන්න පුළුවන්. ඔය කැම්පස් එකනකන් එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මොකක් කර වැඩක් කරනකම් ඔයගොල්ලන්ට හොඳ ජොබ් එකක් කරන්න පුළුවන්. අද මම කතා කරනවා ඔයාලට හොඳ සැලරි එකකට කරන්න පුළුවන් ජොබ් වේකන්සිස් 5ක් ගැන. ඉතින් මේකේ තියෙනවා ළමයි රුපියල් 30000 ඉඳන් ලක්ෂ 3ට යනකම් සැලරිස් ගෙවන ජොබ්ස් තියෙනවා. ඉතින් ඔයාලට මේකෙන් එකකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් යන්න ඉස්සෙල්ලා හැමදාමත් ඒ කියන්න ඕනේ SL Gadget YouTube channel එක දිගට දවස් 30ක් ඔයගොල්ලන්ට වීඩියෝස් දානවා. මේ දවස් 30 ඔයගොල්ලන්ට ෆ්‍රී courses, degree program, මේ වගේම තමයි diplomas, ඊට පස්සේ ඔයගොල්ලන්ට scholarships වගේ දේවල්, ඒ වගේ තමයි job vacancies වගේ දේවල් අපි විටින් විට අප්ඩේට් කරනවා. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න. ඒ විතරක් නෙමෙයි ඔයගොල්ලෝ යාළුවන්ට බලන්න මේක share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි අපි SL Gadget Academy ගැනත් කියන්න ඕනේ. ඔන්න ළමයි ඔයගොල්ලන්ට 8 වෙනි batch එක පටන් ගන්නවා මේ මාසේ අන්තිම වගේ වෙනකොට ඔයගොල්ලන්ට skill එකක් develop කරගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් graphic designing, video editing, web development, ඊට පස්සේ digital marketing, ඊට පස්සේ basic IT මේ වගේ courses පෙළක් අපි SL Gadget YouTube channel එකෙන් SL Gadget Academy හරහා ඔයගොල්ලන්ට ලබා දෙනවා. 100% live මාස 4ක් course එකක් ගන්න. මේ course එකේදී ඔයගොල්ලන්ට අවසානයේ වටිනා certificate එකකුත් දෙනවා. join වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ description එක පල්ලෙහා තියෙන WhatsApp group වලට join වෙන්න. එහෙම නැත්නම් මෙන්න මේ contact number එකට message එකක් දාන්න. call එකක් ගත්තත් අපේ කට්ටිය answer කරනවා. හරි. ඉතින් simple biz එකත් මේ වගේ video series එකක් යනවා. ඔයාලා ඒක බැලුවේ නැත්නම් යන්න simple biz කියලා 1,23,000 ගානක subscribers ප්‍රමාණයක් කියන channel එකක් business ගැන තමයි කතා කරන්නේ. right. ඉතින් ගොඩක් කතා කරා දෙවෙනි වීඩියෝ පටන් ගමු. අද මම ඔයාලත් එක්ක කතා කරනවා කිව්ව මොනවද? job vacancies 5ක්. යන් අපි වීඩියෝ එකට. හලෝ ඉතින් වීඩියෝ පටන් ගන්න ඉස්සෙල්ලා තව පොඩි දෙයක් කියන්න ඕනේ. ඒ තමයි ඔයගොල්ලෝ මේ ජොබ් එකක් කරන එකේ තියෙන වැදගත්කම පොඩ්ඩක් පැහැදිලි කරා නම් අංක 1 තමයි ඔයාලා මේ ජොබ් එකක් කරනවා කියන්නේ සමහරකට මේ ඔයා කරන ජීවිතය කරන පළවෙනි ජොබ් එක වෙන්න පුළුවන්. මේක ළමයි ඔයාලට මාර වැදගත්කමක් තියෙනවා. මොකද ඔයගොල්ලෝ ඩිග්‍රී එකක් කරාට පස්සේ සමහරකට ඔයගොල්ලෝ ගොඩාක් දුර 90%ක්ම ළමයි කරන්නේ ඩිග්‍රී එකකින් තව ජොබ් එකක් කරන එක. හැබැයි ඔයගොල්ලෝ මේ ජොබ් එක කරන්න යනකොට ඩිග්‍රියෙන් පස්සේ ජොබ් එකක් කරන්න යනකොට ඔයාලා මේ වගේ ස්කූල් ලීවිං ප්‍රෝග්‍රෑම් එකකට ජොයින් වෙලා වර්ක් කරලා තියෙනවා නම් ඔයාලට මාරම වැලියබල් එකක් තියෙනවා. ඔයගොල්ලෝ CV එකට ඇඩ් කරන්න තියෙනවා නම් ඒක සෑහෙන ඔයගොල්ලන්ට වැදගත්කමක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාලා මේ ජොබ් එකක් කරන එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා ෆීල්ඩ් එකේ වැඩ කරන විදිහ ගැන පොඩි අයිඩියා එකක් ගන්න. ඒ අයිඩියා එකෙන් ඔයාලට පුළුවන් ඩිග්‍රී එකක් කන්ටිනියු කරනකොට ඒකෙන් ඔයාලට ලොකු එක්ස්පීරියන්ස් එකක් එනවා. ඉතින් ඔන්න ඔය හේතු මත තමයි මම ඔයාලට කියන්නේ ගෙදරටලා නිකන් ඉන්න එපා. නිකන් ඉන්නවට වඩා ඔයගොල්ලෝ ජොබ් එකක් වගේ දෙයක් කරලා ඔයගොල්ලෝගේ ලයිෆ් එකට සහ ඔයගොල්ලෝගේ අනාගතයට එක්ස්පීරියන්ස් එක ගන්න. ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. එන්න යන්න අපි එන ස්ක්‍රීන් රෙකෝඩ් එක පැත්තට. ඔයගොල්ලන්ට පේනවා ඇති ස්ක්‍රීන් රෙකෝඩ් එකේ මම දාලා තියෙනවා. පළවෙනි ජොබ් එක තමයි HNB assurance එකේ තියෙනවා wealth planning job එකක්. මම ඔයාලට කිව්වා වගේම තමයි රුපියල් 30000 ඉඳන් ලක්ෂ 3කට වෙනකම් මේක සැලරි එක මේගොල්ලෝ දීලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. sorry 30000 නෙවෙයි රුපියල් 20000 ඉඳන් ලක්ෂ 3කට වෙනකම්. ඉතින් මේක ඉල්ලලා දෙන qualifications පැත්තට ගත්තොත් එහෙම O level pass වෙලා ඉන්න ඕන ළමයට මේක join වෙන්න පුළුවන්. ඒ වගේම තමයි A level exam එක ලියලා තියෙන ඕගොල්ලන්ටත් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? මේගොල්ලෝ ඉල්ලලා තියෙන qualifications තමයි ඒවා. ඊට අමතරව ඔයගොල්ලෝ හොඳ communication ඒ කියන්නේ communication skill එක උදාහරණයක් ගත්තොත් මේ ඉංග්‍රීසි කතා කරන්න මිනිස්සුත් එක්ක කතා කරන්න පුළුවන් skill එක අපේ ඕන ළමෙටම තියෙනවානේ. ඉතින් ඒක තියෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔය ටික තමයි තියෙන්න ඕනේ. right? ඉතින් ඔයගොල්ලෝ මේකට apply කරනවා නම් ඔයා යන්න මම මේ websites වල කිසිම promotion video එකක් නෙමෙයි. හැබැයි මම මේ website වල නම් කියන්නම්. මොකද අපේ ළමයින්ට නැත්තම් මේ කියන්නේ job express කියන website එකේ තිබෙ job එකක් මේක. ඒකට ගිහලා search කරන්න HNB assurance wealth planning job කියලා. එතකොට ඔයාලට මේක බලා ගන්න පුළුවන්. මේකෙන් ඔයාලට online application එකක් දාන්න පුළුවන්. හරි. ඉතින් මේක තව කතා කරන්න දේවල් නෑ ළමයි. මේක තමයි පළවෙනි ජොබ් එක. right. අපි යන් දෙවෙනි ජොබ් එක මොකක්ද කියලා බලන්න. හරි. ඉතින් දෙවෙනි ජොබ් එක තමයි guys මෙන්න මේක. ඒ තමයි Cargill's Food City එකෙන් ගොඩක් ජොබ් vacancies ටිකක් දාලා තියෙනවා. ඉතින් after A levels ළමයින්ට ඕනි කෙනෙක්ට මේවට apply කිරීමේ හැකියාව තියෙනවා. ඔයගොල්ලෝ හිතයි Food City එක වැඩ කරන එක සාමාන්‍යයෙන් A level pass වෙච්ච ළමයින්ට campus යන්න ඉන්න ළමයින්ට ප්‍රශ්නයක් නෑ කියලා. හැබැයි ප්‍රශ්නයක් කියලා. හැබැයි මගේ පළවෙනි ජොබ් එක උනිත් මේක කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලෝගේ work experience හදා ගන්න එක තමයි ඔයගොල්ලෝගේ මූලිකත්වය දෙන්න ඕනි මෙන්න මේ ටයිම් එකේදී. හරිද? ඒ හින්දා කිසිම ප්‍රශ්නයක් නැහැ. මේවට ඇප්ලයි කරන්න. ඕගොල්ලෝ සේල්ස් එක්සිකියුටිව් ජොබ් එකක් වෙන්න පුළුවන්. ඔයාලා මේ වගේ Cargill's Food City කැෂියර් එක ජොබ් එකක් වෙන්න පුළුවන්. මොනවා වුණත් කමක් නැහැ. ඔයාගේ අනාගතයට ඒකට හොඳක් මිසක් නරකක් වෙන්නේ නැහැ. හරිද? ඉතින් මේකත් අර job express කියන වෙබ්සයිට් එකෙම තමයි ගත්තේ. right ඉතින් ඔයගොල්ලෝ search කරොත් එමේ Cargill's Food City job vacancy වගේ search කරොත් ළමයි ඔයාලට ගොඩක් websites වල එනවා. ගොඩක් මේකේ job vacancies දාලා තිනවා. ගත්තොත් එම supervising දාලා තිනවා. එක මේ district වල එක මේවා තියෙන්නේ. ඔයා ඉන්න district එකත් එක්ක සමහරකට මම මේ කියන එක නැති වෙයි. හැබැයි ඔයාලට අනිවාර්යයෙන්ම ඔයාලා ඉන්න district එකේ මොකක් හරි job vacancy එකක් මෙන්න මේකෙන් filter කරගන්න පුළුවන්. හරිද? ඉතින් මේ data entry job තියෙනවා, supervisor job තියෙනවා. එහෙම jobs ගොඩක් තියෙනවා Food City එකෙන් දාලා.
කාගිට්ස් එකෙන් දාලා ඉතින් ට්‍රේනින් කමිෂන් ඉතින් ඔය වගේ ගොඩක් ජොබ්ස් තියෙනවා ළමයි ඕගොල්ලෝ මේකට ඇප්ලයි කරනවා නම් ඔයාලට මේකෙන් මෙතනින් ගිහිල්ලා මෙන්න මෙතනින් දැන් උදාහරණයක් මේ පාරිභෝගික බෙදා හැරීම් සහකාරු කියලා තියෙන්නේ ඒකට ගියාට පස්සේ මේගොල්ලෝ ඉල්ලලා තියෙන සුදුසුකම් තමයි අවුරුදු 18ත් 35ත් අතර අවම සුදුසුකම් වෙන්නේ අපස සහපායිල පෙනී සිටීම විතරයි හරිද ඒ කියන්නේ ඉතින් පෙනී සිටීම කියන්නේ ඔයාලා A level ෆේල් වුණත් O level ෆේල් වුණත් ඔයාලට මේකට ජොයින් වෙන්න පුළුවන් හරිද ප්‍රශ්නයක් නැහැ ඔයගොල්ලෝ මේ සුදුසුකම් ලොකුවට ගණන් ගන්න එපා මේකෙන් ඔයගොල්ලෝ try කරන්නේ ඔයාගේ work experience එක හදාගන්න ඊට අමතරව ඔයගොල්ලන්ට මේකෙන් ඒ කියන්නේ ඔයගොල්ලොන්ගේ wealth එකකට ලොකු support එකක් වෙනවා කීයක් හරි ඔයගොල්ලන්ට ගාණක් එන හින්දා හරිද ඉතින් ඔයා මේකටත් apply කරන්න ගොඩක් හොඳයි මේක ඔයගොල්ලොන්ගේ job එකට පළවෙනි අඩිය තියන්න ඔක තමයි දෙවෙනි job vacancy නේ right තුන්වෙනි එක තමයි මෙන්න මේක training sales executive jobs හරිද ඔයා ගිහිල්ලා Google එකේ search කරන්න මම මේක එක job එකක් විදිහට කියන්නේ නැහැ මොකද මේ job category එකම ඔයාලට A level pass වෙලා ඉන්න ළමයින්ට කරන්න පුළුවන් training sales executive jobs දැනට ගොඩක් තියෙනවා මේ ගොඩක්ම මේවයි companies වල ළමයි ඔයගොල්ලෝ management degree එකක් ඔය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් නිකන් හරි ඔයගොල්ලෝ marketing degree එකකට වැදුනොත් එහෙම ඔයාලට මේ sales කියන්නේ කෙලින්ම ඇවිල්ලා key point එකක් එකේ තියෙන ඒ හින්දා ඔයාලා පොඩ්ඩක් බලන්න sale එකක් කරන්නේ කොහොමද හරියට customer relationship customer handling කරන්නේ කොහොමද කියලා ඔයාලට චුට්ටක් idea එකක් ගන්න මේ වගේ sales executive training sales executive job එකකට ඔයාලා apply කරන්න මම ටික හයියෙන් කියාගෙන වගේ ඔයගොල්ලන්ට තේරෙයි ගණන් ගන්න එපා මොකද මට වීඩියෝ එක ගොඩක් අඩු වෙලාවකින් ඉවර කරන්න ඕනි හරිද මම සාමාන්‍යයෙන් අද එක දවසට වීඩියෝස් 5ක් විතර රෙකෝඩ් කරනවා මොකද වීඩියෝස් 30ක් දවස් 30න් දාන්න ඕන හින්දා හරිද රයිට් ඉතින් මේකත් ඒ වගේ ජොබ් එකක් මම එක ජොබ් එකක් ඇතුළට යන්නම්කො මෙන්න මෙතනින් sales executive assistant training කියලා තියෙන්නේ right job description එකේ දාලා තියෙනවා මගේ company එක මොකද්ද T tank කියලා හරිද හරිද මම මේ companies ගැන ලොකුවට දන්නේ නැහැ ඉතින් මේවා ඉල්ලලා තියෙන විස්තරات ඉල්ලලා තියෙන ළමයි ඔයගොල්ලෝ A level pass වෙලා ඉන්න ළමයින්ට තමයි qualifications education backgrounds හරිද මේක නම් 3 years work experience ඉල්ලලා තියෙනවා හැබැයි ඔයාලට මේක පොඩ්ඩක් පීරුවොත් එහෙම මේ experience නැතුව A level results එකකින් විතරක් යන්න පුළුවන් job එකක් හොයාගන්න පුළුවන් මට මේ හදිස්සියට දැන් ආව එක ප්‍රශ්නයක් නැහැ අනිවාර්යෙන් sales executive job එකක් කියලා කියන්නේ training sales executive job එකක් කියලා කියන්නේ ඔයගොල්ලන්ට A level result එකෙන් apply කරන්න පුළුවන් job එකක් හරි ඉතින් දැන් අපි job vacancies තුනක් කතා කරා හතරවෙනි එකට යන් right හතරවෙනි එක තමයි මෙන්න මේක මම දැක්ක ගොඩක් දාලා තියෙනවා මට මේක සෙට් වුණා valuable finance එකේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ යාළගේ කැරියර් වලට යන්න ගියාට පස්සේ ඔයාලට ඒගොල්ලෝ දැනට දාලා තියෙන jobs ටික ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක එක job එකක් තියෙනවා training officers කියලා ඒකේ ඉල්ලලා තියෙන්නේ අවුරුදු 18ත් 23ත් අතර කට්ටිය ඒ කියන්නේ A level වලට minimum 3 passes තියෙනවා නම් ළමයි ඔයගොල්ලෝ A level ලියලා මොන ස්ක්‍රීම් එකෙන් ලිව්වත් ඔයගොල්ලන්ට C 3ක් තියෙනවා නම් ඔයගොල්ලන්ට මේකට මේව කරනවා passes 3ක් අවම passes 3ක් තියෙනවනේ තමයි ඉල්ලන්නේ S2 නෙනුත් පුළුවන් හරිද ඉතින් ඔයාලට මේක apply කරන්න පුළුවන් හරිද මේක තමයි ඉල්ලන්නේ මේ valuable finance එකේ තියෙන job vacancy එකක් දැන් ඔයාලට මේකට apply කරන්න ඕන නම් එහෙම ඔයාලට කෙලින්ම මෙතනින් apply කරන්න පුළුවන් මෙන්න මෙතනින් මේ ඔයාලට පේනවාද මෙතන first name last name job category එක දැම්මා email එක දැම්මා මෙතනින් ඔයාගේ CV එක දැම්මා apply මෙතනින් තමයි submit කරා හරිද පටස් ගාලා මේ වගේ එකකට විතරක් apply කරලා නිකන් ඉන්න බලමයි සාමාන්‍ය පුළුවන් නම් 100කට විතර ඔයගොල්ලෝ apply කරන්න එතකොට තමයි ඔයාලට එක job එකක් හම්බෙන්නේ හරිද හරි දැන් හතරක් කතා කරා අපි එහෙනම් පස්වෙනි job එක මොකක්ද කියලා බලන්න පස්වෙනි කියන්නේ අද කතා කරන අන්තිම job එක ඒක තමයි යූනියන් බැංකුවේ තියෙන ජොබ් vacancy එක ළමයි මේ යූනියන් බැංකුවේ ජොබ් එක නම් ගොඩක් මේක සමහරකට ඔයගොල්ලෝ බලනකොට මේක නැති වෙලා තියෙන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේක 2025 දාලා තියෙන එක හැබැයි ඔයගොල්ලෝ මේක බලලා අනිත් පැත්තට ඇප්ලයි කරන කට්ටියට මේක සෙට් වෙන්නත් ඉඩ තියෙනවා හරිද මේක ඇවිල්ලා මේ යූනියන් බැංක් එකේ යූනියන් බැංක් ජොබ් vacancy එකක් මේකත් ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන් මම මෙතන ජොබ් vacancy එක ගත්තොත් එහෙම මෙන්න මේක හරිද ඉතින් මේකේ දීලා තියෙන qualifications බලමු right මේ දින qualifications තියෙන්නේ මේකත් දීලා තියෙන්නේ අවුරුදු 24ට වඩා අඩු වෙන්න ඕනේ ඊට පස්සේ අවම සුසුකම් වෙන්නේ ඔයගොල්ලෝ A level complete කරලා තියෙනවා ඉතින් මේගොල්ලෝ A level passes ඉල්ලන්නේත් නැහැ A level complete කරලා තියෙන කට්ටියට කරන්න පුළුවන් ඊට අමතරව දැන් තව ඉල්ලන්නේ common මේවා ටිකක් ඉල්ලන්නේ ඒ කියන්නේ ඔයගොල්ලන්ට skills ඒ කියන්නේ communication skill එක තියෙන්න ඕනේ ඉංග්‍රීසි language එක කතා කරන්න පුළුවන් ඕවා සාමාන්‍ය දේවල් ඉතින් ඔයාලට එන්නේ එකටත් ඇප්ලයි කරන්න පුළුවන් හරි ළමයි ඉතින් අද කෝච්චිය වගේ මම වීඩියෝ එක කරගෙන ගියේ වෙන මොකවත් හින්දා නෙමෙයි ඔයගොල්ලන්ට නිකන් අවශ්‍ය දේවල් ටික පොයින්ට්ස් ටික මම පටපට කාලා මේ වීඩියෝ එකෙන් දුන්නා මම හිතනවා ලොකු අයිඩියක් එන්නේ නැති කියලා රයිට් ඉතින් දෙවෙනි වීඩියෝ එක ඉවරයි එහෙනම් අපි තුන්වෙනි වීඩියෝ එකෙන් හම්බෙමු අද මම මේ කියන්නේ මේ වීඩියෝ සීරියස් එකේම කතා කරන්නේ ආෆ්ටර් A level මේ පාර එක්සෑම් ආපු ළමයින්ට හෙල්ප් එකක් වෙන
වීඩියෝස් 30ක්. ඒ කියන්නේ මම ගොඩක්ම ඊමණී වගේ වීඩියෝස් මේකේ දාන්නේ නැහැ. මේකේ දාන්නේ ඔයගොල්ලන්ට ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් ඊට පස්සේ කොමර්ස් කරපු ළමයි මම ගොඩක් අහලා තිබ්බා කොමර්ස් කරපු ළමයින්ට කරන්න තියෙන ඩිග්‍රීස් මොනවද? ආර්ට් කරපු ළමයින්ට කරන්න තියෙන ඩිග්‍රීස් මොනවද? ඒගොල්ලන්ට A level fail ලා රට යන්න තියෙනවා නම් මොනවද තියෙන පාත් මොනවද කියලා ගොඩක් කට්ටිය අහලා තිබ්බා. තව එක දෙයක් තමයි ඔයගොල්ලන්ට එහෙම අවශ්‍ය දෙයක් තියෙනවා ළමයි පටස් ගාලා මේකට කමෙන්ට් එකක් දාන්න. මම මේවා බලලා මේවටත් අදාළ වීඩියෝස් හදනවා. අනිවාර්යයෙන්ම හදනවා. ඉතින් ඒ වගේම තමයි ආයි කියනවනේ සිම්පල් බිස් එක. සිම්පල් බිස් එකේ බිස්නස් අයිඩියාස් සම්බන්ධව කතා කරනවා. ඔය A level fail වෙලා හරි මොකක් හරි සබ්දන්නේ ඔයගොල්ලෝ ඒ බිස්නස් එකක් කරන්න බලාගෙන ඉන්නවා නම් යන්න සිම්පල් බිස් එකට A to Z මම බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකෙන් ඉඳන් සම්පූර්ණයෙන් කතා කරලා තියෙනවා ඒකේ කොහොමද වැඩේ කරන්නේ කියලා. හරි. ඉතින් ඔයගොල්ලෝ දැන් channel එක subscribe කරන්න. අපේ Telegram group තියෙනවා, Instagram අපි ඉන්නවා. ඒ වගේම තමයි Telegram එකේ කිව්වා Telegram group එකේ තියෙනවා කියලා තමයි Instagram ඉන්නවා, FB ඉන්නවා, TikTok එකේ ඉන්නවා. මේවත් follow කරලා තියාගන්න. ළමයි ඔයගොල්ලෝ මේව follow කරා කියලා ඔයගොල්ලන්ට කිසිම අපතයක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝගේ නංගිල මල්ලටත් මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද 100% ඔයගොල්ලන්ට වැදගත් වෙන දේවල් විතරමයි අපි කතා කරන්නේ. රයිට් අපි එහෙනම් ගිහිල්ලා නැහැ. එතන ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න.